ආයුබෝවන් සුසන්ස් කිචන් YouTube channel එකට වෙනද වගේම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ළඟ සිංහල අලුත් අවුරුද්ද එනවා. මම ඔයාලට කිව්වා කලිනුත් සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් මම පුළුවන් විදියට වීඩියෝ කීපයක් ගේනවා කියලා. ඉතින් මට හිතුණා අලුත් අවුරුද්දට මේ විදිහේ රසම රස චොක්ලට් කේක් එකක් හදන විදිය කියලා දෙන්න. ඉතින් අපි සාමාන්‍යයෙන් හදන ක්‍රමයට වැඩිය මේක හාත්පසින්ම වෙනස්. ඉතින් ඔයාලා මේ විදියට හදලා බලන්න. හරිම ලස්සනට හරිම සොෆ්ට් එකට ගොඩක් රසට අපිට මේ කේක් එක හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා try කරලා බලන්න මේ කේක් එක හදන විදිය. ඉතින් මම අද කේක් කිලෝ එකක් තමයි හදා ගන්න හදන්නේ. ඒ කියන්නේ චොක්ලට් කේක් කිලෝ එකක්. ඉතින් මේ චොක්ලට් කේක් කිලෝ එක සොෆ්ට් එකට ලස්සනට එන නිසා අපිට මේ සඳහා කිලෝ එකමාර ට්‍රේ එකක් තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ විදියට මේ තියෙන්නේ සීනි කැට ලොකු නම් අපිට මුලින්ම කරන්න වෙන්නේ මේ සඳහා ගන්න සීනි ටික ග්‍රයින්ඩ් කරලා ගන්න එක. ඉතින් ඔයාලට මේ ග්‍රයින්ඩ් කරන එක කරදරයක් වගේ දැනෙනවා නම් ඔයාලට පුළුවන් චූටි කැට තියෙන සීනි ගන්න. ඉතින් සීනි ග්‍රෑම් 250ක් ගත්තා. ඒ වගේම ලොකු බිත්තර නම් 5ක් ගන්න, පොඩි බිත්තර නම් 6ක් ගන්න. ඉතින් ලොකු බිත්තර නිසා මම මෙතෙන්දි 5යි ගන්නෙ. මේ වගේ අපි බීට් කරන භාජනයට ඒ බිත්තර 5 මුලින්ම කඩලා එකතු කරන්න. ඉතින් අපි වෙනද නම් කරන්නේ එහෙම නෙමෙයිනේ. වෙනද කරන්නේ බටර් හෝ මාගරින් ටික තමයි ඉස්සර වෙලාම මේ විදියට බීට් කරන්නේ. නමුත් මේ බිත්තර 5 මේ වගේ ටික වෙලාවක්, ඒ කියන්නේ මිනිත්තු 5-6ක් යනතුරු මේක හොඳට බීට් කරන්න වෙනවා. ඉතින් මේ බීට් කරද්දී ඔයාලට පේනවා පෙන ගතිය වගේ හොඳට එනවා ලස්සනට. ඊට පස්සේ තමයි එකතු කරන්න තියෙන්නේ වැනිලා. ඉතින් වැනිලා තේ හැඳි දෙකක් මෙතෙන්දී එකතු කරනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ කේක් එක හදන විදිය ටිකක් වෙනස්. ඔයාලා මේ විදියට හැදුවොත් හැමදාමත් මේ විදියටම හදාවි. ඉතින් වැනිලත් එකතු කරලා මේ වගේ විනාඩි 2-3ක් බීට් කරන්න නැවතත්. ඉතින් ඒ ටික බීට් කරාට පස්සේ අපිට තව දෙයක් තියෙනවා එකතු කරන්න. අපි සාමාන්‍යයෙන් වෙනද කේක් හදද්දි මුලින්ම එකතු කරන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ බටර් හෝ මාගරින්. නමුත් මෙතෙන්දී මුලින්ම බීට් කරන්නේ බිත්තර, ඊට පස්සේ වැනිලා එකතු කරනවා. ඔන්න දැන් ඊළඟට එකතු කරන්නේ බටර් හෝ මාගරින් ග්‍රෑම් 250ක්. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ කිලෝග්‍රෑම් එකේ කේක් එකක් තමයි අපි අද හදන්නේ. ඒකට අවශ්‍ය මෙනු එක තමයි මම ඒ කියන්නේ අවශ්‍ය දේවල් තමයි මම මෙතෙන්දි කියන්නේ. ඉතින් මේ බටර් හෝ මාගරින් ගොඩාක් ඝන තත්ත්වයේ තියෙන්නත් බෑ. ඒ කියන්නේ ඇල්ලුවාම චුට්ටක් යටට යනවා නම් ඔන්න ඒ අවස්ථාවේදී රූම් ටෙම්පරේචර් අවස්ථාවෙත් තමයි ඒක දාලා බීට් කරගන්නේ. ඔන්න ඒ අතර තව වැඩක් තියෙනවා කරන්න අපිට. හාල් පිටි සමාවෙන්න පාම් පිටි ග්‍රෑම් 250යි. ඒ වගේම ඒකෙන් ඒ කියන්නේ පාම් පිටි ග්‍රෑම් 250න් මේස හැඳි දෙකක් අයින් කරන්න. ඒ වෙනුවට කෝන් ෆ්ලවර් මේස හැඳි දෙකක් එකතු කරනවා. ඊට පස්සේ බේකින් සෝඩා තේ හැඳි කාලක්, බේකින් පවුඩර් තේ හැඳි භාගයක් එකතු සමාවෙන්න බේකින් පවුඩර් මේස හැඳි දෙකක් එකතු කරනවා. ඒ ටික එකතු කරලා ඔයාලා දන්නවද මේක කොච්චර වෙලාවක් ඒ කියන්නේ හලන්න ඕනද කියලා? අපි සාමාන්‍යයෙන් 3 සැරයක් හැලුවාම ඇති කියලානේ කියන්නේ. නමුත් මෙතෙන්දී අපි 10 සැරයක් හලන්න ඕනි. ඔයාලට මතකයි කියපු අමුද්‍රව්‍ය මොනවද කියලා? ඒ අමුද්‍රව්‍ය 10 සැරයක් හලලා ඊළඟට අපි ඒකට එකතු කරනවා සීනි ටික. කුඩු කරගත් සීනි ටික එකතු කරලා හොඳට කවලම් කරලා මෙන්න මේ විදියට ඒ කියන්නේ බිත්තර, මාගරින් හෝ බටර්, ඒ වගේම වැනිලා ඒව ඔක්කොම දාපු ටික මේ විදියට ඒකට ටික කොටස් 3ක් වශයෙන් තමයි මේ පිටි මිශ්‍රණය එකතු කරන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් වෙනද නම් ස්පැචුලා එකෙන් කවලම් කරනවා, මේ වගේ බීට් කරන්නේ නැහැනේ. නමුත් මේක ගොඩාක් බීට් කරන්න අවශ්‍ය නැහැ. හොඳට කවලම් වෙනකන් බීට් වුණාම ඇති. ඉතින් මෙන්න මේ දෙවෙනි වතාව ඒ වගේ ටිකක් ඒ කියන්නේ කොටස් 3ට බෙදලා පිටි මිශ්‍රණය ඒ වගේ වරින්නර බීට් කරගන්නවා. ඉතින් මම ඔයාලට මේ අවශ්‍ය දේවල්
වීඩියෝ එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලා මේ විදියට අවශ්‍ය දේවල් ටික හලා ගන්න. ඉතින් මේ විදියට 3 සැරයක් අපි කවලම් කරනවා. මේ විදියට තමයි කියන්නේ කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 500 ට්‍රේ එකක් තමයි අපිට අවශ්‍ය. නමුත් මට ඒ සයිස් එකේ ට්‍රේ එකක් තිබුණේ නැහැ. මට තිබුණේ කිලෝ 1ක ට්‍රේ එකක්. ඉතින් මේකට හොඳට දාලා කියන්නේ බේකින් පේපර් එකක් දාලා බටර් ගාලා හොඳට හරි ගස්සලා තමයි තියාගන්න ඕන මුලින්ම. ඊට පස්සේ අපි අර කේක් මිශ්‍රණයට එකතු කරනවා ඒ කියන්නේ කිරිපිටි මේස හැඳි 3කට වතුර මේස හැඳි 6ක් එකතු කරලා හොඳට කවලම් කරලා ඊට පස්සේ තමයි ඒ ටික මේස හැඳි 6ක් ඒ කියන්නේ කිරිපිටි මිශ්‍රණය දියාරුවට මේස හැඳි 6ක් එකතු කරනවා. එකතු කරලා මේ වගේ යන්තම් පොඩ්ඩක් බීටරෙන්ම කරකවලා මේ වගේ ටික වෙලාවක් ඒ කියන්නේ ගොඩ වෙලාවක් නෙමෙයි මේ ටික කවලම් වෙනකන් බීට් කරන්න. මේ ඔයාලට පේනව නේද? දැන් හරිම ලස්සන මිශ්‍රණයක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් ඔයාලා වෙනුවෙන් වෙනස් විදියට හදන විදිය කියලා දුන්නේ ඇත්තටම මේක අත්දැකීමෙන්ම මේ කේක් එක හරිම රසයි කියලා දන්න නිසා. ඇත්තටම මම මේකට මැදට අයිසින් ඒ කියන්නේ අයිසින් සීනි බටර් එකතු කරලා මිශ්‍රණයක්වත් හදාගත්තේ නැහැ. මොකද මේක ඒව කිසි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරිම රසට කෑමට ගන්න පුළුවන්. ඉතින් මට කලින් කියන්න අමතකුණා අර මිශ්‍රණයට ඒ කියන්නේ පාන්පිරි මිශ්‍රණයට කොකෝ ග්‍රෑම් 50කුත් එකතු කරගන්නවා. මොකද අපි අද චොක්ලට් කේක් එකක් හදන්නේ ඒ නිසා. ඉතින් ඊට පස්සේ ටැප් කරගන්න මේ වගේ සාමාන්‍යයෙන් අපි වෙනද නම් 3 සැරයක් වගේනේ මේ සැරේ ටිකක් වැඩිපුර ටැප් කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මේක ලස්සනට හදාගන්න. දැන් මට මේ අරගෙන තියෙන්නේ කිලෝ 1 ට්‍රේ එක නිසා ඒකේ අවාසි තමයි එකක් මැදින් පැලෙන්න බලනවා. මේ කේක් එක උතුරලා යන්න බලනවා. ඒව වළක්ව ගන්න තමයි කේක් කිලෝ 1යි ග්‍රෑම් 500 ට්‍රේ එකක් අවශ්‍ය. ඉතින් මට එහෙම කිලෝ 1 ට්‍රේ එක නිසා ඔයාලා බලන්න අවසානට මේ කේක් එක ගොඩක් උසට එනවා. එහෙම ලොකුවට නම් කේක් එක පැල්ලලා තිබුණේ නැහැ. ඒ නිසා කිලෝ 1ක එකක් හදනකොට අනිවාර්යයෙන්ම කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 500ක ට්‍රේ එකක් ගන්න වග බලා ගන්න. ඉතින් මේක කැමති නම් විතරක් සරස ගන්න මම මේ වගේ කජු වලින් සරස ගත්තා. බේක් වෙනකොට කොහොමත් මේ කජු ටික යන්තම් යටට යනවා. ඉතින් ඔයාලා කැමති විදියකට මේක සරස ගන්න පුළුවන්. ඉතින් මේ වන විට oven එක ඒ කියන්නේ heat එකට දාලා මිනිත්තු 10ක් heat වුණාට පස්සේ සෙල්සියස් අංශක 200ට මිනිත්තු 45ක් බේක් කරනවා. ඉතින් මම ඔයාලට කිව්වේ කලින් වගේම මේක ඇත්තටම මම වීඩියෝ කරන්න හිතාගෙන කරපු එකක්. ඒ නිසා සමහර තැන් වීඩියෝ ගත වෙලා නැහැ කලබලයට කේක් එක හදපු නිසා. ඉතින් අපි හවස තේ වෙලාවට තමයි මේක හදාගත්තේ. ඉතින් මට හිතුණා යන්තම් හරි මේ විදිහට රූපගත කරපු එකක් ඔයාලට පෙන්වන්න තිබුණා නම් හොඳයි කියලා. ඒකයි මේකේ අඩුපාඩු සහිතව හරි ඔයාලට ගේන්න අවුරුද්දට රසම රස චොක්ලට් කේක් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් බලන්න මේක කොච්චර සොෆ්ට්ද කියලා. ඉතින් ඔයාලට මේ කිලෝ එකේ ප්‍රමාණය උනාට ගොඩක් කෑලි කපලා ගන්න පුළුවන්. මේ බලන්න හරිම සොෆ්ට් එකට තියෙනවා කේක්. සාමාන්‍යයෙන් මේකේ මැද ඒ කියන්නේ කේක් එක වෙන් කරලා ඊට පස්සේ අයිසින් සීනි ඒ වගේම වැනිලා චුට්ටක් සහ බටර් චුට්ටක් බීට් කරලා මැද අපිට කපලා ගන්න පුළුවන්. නමුත් මම ඒ දේ කරේ නැහැ. මොකද අයිසින් සීනි දාලා කන්න අකමැති අයත් ඉන්නවා. ඒ නැත්තත් මේකේ රසට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් සුබ දවසක්.